හැලෝ කොහමද සියලු දෙනාම ආයිබෝවන් කියලා පිළිගන්නවා YouTube channel එකට. ඉතින් හුඟ කාලෙකින් තමයි වීඩියෝ එකක් අරන් එන්නේ. කොහොම හරි අවසානයේදී මම කරලා තියෙන්නේ C programming වලට environment එක setup කරගන්නේ කොහොමද කියලා. ඉතින් මම හිතුවා අවසන් කරපු තැනින් එහෙම නැත්නම් ඉවර කරපු තැනින්ම පටන් ගන්න අලුතෙන්. ඉතින් ඒ අනුව මට ඊළඟට කරන්න තියෙන්නේ C programming එක තියෙන basic structure ගැන පොඩ්ඩක් කතා කරන්න. ඉතින් අපි යමු වැඩි වෙලා ගන්න නැතුව C program එකේ තියෙන basic structure ගැන කතා කරන්න. right. ඔයගලන්ට බලා ගන්න පුළුවන් මම මෙතනදී සරල C program එකක් තමයි පාවිච්චි කරන්නේ basic structure ගැන කතා කරන්න. මොකද සංකීර්ණ program එකක් ගත්තොත් අපිට ඒ program එකේ තියෙන logic ගැන තමයි කතා කරන්න වෙන්නේ structure එකට වඩා. ඒ නිසා මම මේ විදිහට simple hello world කියලා terminal එකේ print කරගන්න program එකක් පාවිච්චි කරා basic structure ගැන සරල අයිඩිය එකක් ගන්න. මොකද මෙතනදී අපි සරල අයිඩිය එකක් ගන්න යන නිසා. ඉතින් ඕගලන්ට බලා ගන්න පුළුවන් මුලින්ම ප්‍රෝග්‍රෑම් එකේ උඩම #include stdio.h කියලා තියෙනවා. මෙතනදී #include කියලා කියන්නේ preprocess එකක්. ඒ වගේම stdio.h කියලා කියන්නේ header file එකක්. දැන් එන ප්‍රශ්නේ තමයි මොකක්ද මේ preprocess කියන්නේ? ඒ වගේම මොකක්ද මේ header file කියන්නේ කියලා. දැනට මම සරලව කියනවා ඊට පස්සේ මම එක්සාම්පල් එකකුත් අරගෙනම ඔයගලන්ට එක්ස්ප්ලেইন කරන්න. ප්‍රී ප්‍රොසෙස් එකක් කියලා කියන්නේ සාමාන්‍යයෙන් ඔයාගේ මෙතන තියෙන hello world කියලා print කරන්න use කරන program එකක්. එතකොට මේ application එක run කරාම මේ program එක hello world කියන එක print කරන්න කලින් pre processors වලින් මේ header file එක ඔයාගේ application එකට load කරගන්නවා. ඒ කියන්නේ preprocessors කියලා කියන්නේ ඔයාගේ application එක process වෙන්න කලින් process වෙන එක step එකක්. ඒ කියන්නේ preprocessors කියලා කියන්නේ ඒකයි. ඔයාගේ application එක process වෙන්න කලින් #include කියන header files #include කියන preprocessors execute වෙනවා. එහෙම නැත්නම් process වෙනවා. මෙතනදී මේ header file එකකින් සිද්ධ වෙන්නේ මේ preprocess එකකින් සිද්ධ වෙන්නේ මේ header file එක stdio.h කියන header file එක ඔයාගේ ප්‍රෝග්‍රෑම් එකට ලෝඩ් කරගන්න එක ඔයාගේ ප්‍රෝග්‍රෑම් එක රන් වෙන්න කලින්. අපි බලමු ඉස්සරහට ඇයි එහෙම කරන්න කියලා. ඉතින් ඒක පැහැදිලි කරගන්න මම මේ විදියට පොඩි එක්සාම්පල් එකක් අරගත්තා. මෙතනත් ඔයාට බලා ගන්න පුළුවන් මේ විදියට #include stdio.h කියන header file එක තියෙනවා. ඊට අමතරව myhead.h කියලා header file එකකුත් තියෙනවා. මේක මම හදාගත්ත එකක්. මොකක්ද මේ header file කියන්නේ කියලා ඕගලන්ට explain කරන්න. ඉතින් අපි ඉස්සෙල්ලාම බලමු header file එක මොකක්ද කියලා. ඉතින් මෙතන තියෙන header file එක මම ඒක open කරගන්නවා. මේ header file එක simple header file එකක්. මේක advanced logic තියෙන function එකක් තියෙන header file එකක් නෙමෙයි. සරල එකක්. මොකද මට මේකේ concept එක පැහැදිලි කරන්න ඕන නිසා තමයි මම මේක හදාගත්තේ. මෙතන තියෙනවා සරල ෆන්ක්ෂන් එකක් find sum කියලා. ඒකට parameter values දෙකක් පාස් කරලා තියෙනවා number 1 number 2 කියලා. සමහර විට ඔයගොල්ලෝ parameters කියන්නේ මොනවද කියලා තාම දන්නේ නැති ඇති. දැනට හිතන්න එපා. දැනට අහගෙන ඉන්න මොකද්ද මේ කියන්නේ කියලා. ඉස්සරහදී ඔයගොල්ලන්ට parameter කියන එක ගැන අවබෝධයක් එයි. but මම දැනට මේකේ logic එක ගැන සරලව කියලා දෙන්නම්. මෙතනදී find sum කියන ෆන්ක්ෂන් එකක් තියෙනවා. ඒ ෆන්ක්ෂන් එකට values දෙකක් පාස් කරන්න පුළුවන් number 1 number 2 කියලා. උදාහරණයක් විදිහට ගත්තොත් ඔයා හිතන්න number 4 තියෙනවා number 3 තියෙනවා. එතකොට number 4 number 3 කියලා values දෙකක් මේ ෆන්ක්ෂන් එක ඇතුළට පාස් කරන්න පුළුවන් කියලා ඔයගොල්ලෝ හිතන්නකෝ දැනට. ඊට පස්සේ පාස් කරාට පස්සේ මෙතනදී number 1 plus number 2 කියලා. ඒ කියන්නේ උදාහරණයක් විදිහට number 4 සහ number 3 පාස් කරොත් 4 3 කියන ඉලක්කම් දෙක පාස් කරොත් ඒ දෙකේ එකතු අරගන්න එක තමයි මේ ෆන්ක්ෂන් එකකින් find sum කියන ෆන්ක්ෂන් එකකින් කරන්නේ. එහෙම එකතු අරගෙන ඒක රිටර්න් කරනවා. රිටර්න් කරන එකක් සමහර විට ඔයා දන්නේ නැතුව ඇති. සමහර විට දන්නේ නැතුව ඇති. දැනට ඒක ගැන හිතන්න එපා. අපි ඉස්සරහදී කතා කරනවා මොකක්ද රිටර්න් කරනවා කියන්නේ රිටර්න් ගැන අපි ඉස්සරහදී සවිස්තරාත්මකව කතා කරනවා. දැනට හිතන්න මේ ෆන්ක්ෂන් එකට values දෙකක් පාස් කරනවා. ඒ පාස් කරන values දෙකේ එකතු හොයන එක තමයි මේ ෆන්ක්ෂන් එකේ කාර්යභාරය වෙන්නේ. ඉතින් මේ විදිහේ සරල ෆන්ක්ෂන් එකක් මම මේ header file එක ඇතුලේ හදාගෙන තියෙනවා. හරි. දැන් අපි බලමු මේ ෆන්ක්ෂන් එක යූස් කරලා අපි මොනවද කරන්න කියලා. නිසා මම ආයි main.c කියන අපේ ප්‍රෝග්‍රෑම් එකට යනවා. මේ ප්‍රෝග්‍රෑම් එකේ
මුලින්ම තියෙනවා stdio.h කියලා. ඒ වගේම my head කියන අපේ header file එක import කරගෙන තියෙනවා. ඊට පස්සේ main function එකක් තියෙනවා. අපි main function එක ගැන ඉස්සරහදී කතා කරමු. ඊළඟට ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේ main function එක ඇතුලේ int number 1, number 2, result කියලා variable තුනක් declare කරලා තියෙනවා. මේ variable අපි use කරන්නේ programming වලදී values store කරගන්න. For an example මෙතනදී ඔයාට ඕන වුණොත් number 10 කියන value එක store කරගන්න number 1 වල මේ විදිහට ඔයාට store කරගන්න පුළුවන්. ඒ වගේම number 20 කියන value එක store කරගන්න ඕන වුණොත් number 2 වල මේ විදිහට ඔයාට ඒක store කරගන්න පුළුවන්. කියන්නේ values store කරගන්න තමයි variable අපි පාවිච්චි කරන්නේ. හරිද? දැනට මේ විදිහේ සරල idea එකක් ගන්න variable ගැන. හරි. මේ විදිහට අපි ඉස්සෙල්ලාම variable තුනක් declare කරලා තියෙනවා. ඒ කියන්නේ int variables. කියන්නේ numbers තමයි අපි store කරන්න යන්නේ. අපි int කියන්නේ මොනවද කියලා අපි ඉස්සරහදී කතා කරනවා. දැනට idea එකක් ගන්න. numbers store කරන්න තමයි මේ variables තුන declare කරලා තියෙන්නේ. ඒ කියන්නේ අපි numbers තුනක් assign කරගන්න තමයි යන්නේ මේ variables වලට. ඒ අනුව මුලින්ම මම number 1 වලට number 10 කියන value එක store කරගන්නවා. ඊට පස්සේ number 2 කියන variable එකට 20 කියන value එක store කරගන්නවා. right. දැන් අපිට numbers දෙකක් තියෙනවා. එකක් number 10, එකක් number 20. එකක් number එකක් 10, එකක් 20. ඊළඟට ඕගලන්ට බලා ගන්න පුළුවන් මම find sum කියන function එකට call කරලා තියෙනවා. දැන් ඕගලන්ට මතක ඇති මේ function එක තියෙන්නේ අපේ header file එකේ. මෙන්න මේ function එකට තමයි දැන් අපි call කරන්න යන්නේ. call කරලා මේ number 1 කියන variable එකයි number 2 කියන variable එකයි pass කරන්න හදන්නේ. ඒ කියන්නේ 10, 20 කියන values දෙක මේ function එකට pass කරන්න හදන්නේ. pass කරාට පස්සේ මෙතනට number 1 වලට 10 එනවා. ඒ වගේම number 2 වලට 20 pass වෙනවා. එතකොට වෙන්නේ 10යි 20යි. ඊළඟට මෙතනට එනවා 10 එකතු කිරීම 20. එතකොට 30යි. ඊට පස්සේ මේ එකතු අරගෙන මෙතනට පාස් කරනවා. පාස් කරන value එක මම result කියන variable එකට තමයි store කරගන්නේ. ඒ කියන්නේ result variable එක දැන් තියෙන්නේ number 1 සහ number 2 කියන variable දෙකේ එකතුව. එහෙම නැත්නම් addition of number 1 and number 2. ඒ කියන්නේ 10 එකතු කිරීම 20. එහෙම නැත්නම් 30 කියන variable 30 කියන value එක තමයි මේ result කියන variable එකේ දැන් තියෙන්නේ. ඊට පස්සේ මම printf function එක use කරනවා. ඔයගොල්ලෝ දන්නවා printf function එක use කරන C programming වලදී output එකක් ගන්න. එහෙම නැත්නම් terminal එකේ මොන හරි text value එකක් print කරගන්න අවශ්‍ය වුණාම. ඉතින් මේ විදිහට මම result කියන variable එක print කරගන්නවා. ඉතින් printf function එකේදී integer values එහෙම නැත්නම් variable වල values print කරද්දී අපිට පාවිච්චි කරන්න ඕනේ symbol කිහිපයක් තියෙනවා. අපි ඒව ගැන ඉස්සරහට කතා කරමු. දැනට සරල idea එකක් ගන්න. printf function එක use කරලා මේ result කියන variable එකේ value එක එහෙම නැත්නම් number 1 සහ number 2 වල එකතුව print කරන්න තමයි අපි යන්නේ කියලා. දැන් මම මේක run කරලා පෙන්නන්න. මේ පෙන්නුවට පස්සේ ඔයගලන්ට පේනවා ඇති මෙතන පේනවා ඇති sum. එහෙම නැත්නම් මෙතන sum 30 කියලා print වෙලා තියෙනවා. ඒ කියන්නේ අපිට අවශ්‍ය දේ සිද්ධ වෙලා තියෙනවා. එහෙම නැත්නම් 10 20 එකතුව මෙතන print වෙලා තියෙනවා. right. දැන් එතකොට ඔයා හිතන්න ඊළඟට මට ඕනෙනවා මම තව variable එකක් දාගන්නවා result 2 කියන. ඊළඟට result 2 කියන එකට find sum කියන function එකට මම ආයි call කරන්න යන්නේ. මෙතනදී මම variable දෙකක values නෙමෙයි මම directly values දෙකක් print කරනවා 45යි 56යි කියන numbers දෙකේ එකතුව ගන්න තමයි මට දැන් අවශ්‍ය වෙන්නේ. ඊට පස්සේ ඒක print කරගන්නත් ඕනේ වෙනවා. හරි. දැන් මම මේ විදිහට print කරගන්නවා. දැන් මම මේ program එක run කරලා බලනවා. ඔයගලන්ට බලා ගන්න පුළුවන් මේ විදිහට මම ඊළඟට pass කරපු values දෙකේ 45යි 56යි එකතුව අරගෙන මෙතන print කරලා තියෙනවා. ඒ කියන්නේ දැන් මෙතනදී ඔයගලන්ට බලා ගන්න පුළුවන් මේ function එක use කරේ මෙන්න මේ task එක කරන්න. ඒ කියන්නේ numbers දෙකක් එකතු කරනවා කියන task එක කරන්න. එතකොට මේ function එක preprocess එකක function එකක් හදාගන්න එක තියෙන වාසිය තමයි එකම කරතව්‍ය. එහෙම නැත්නම් numbers එකතු කිරීමේ කියන කරතව්‍යයට අදාළ කරන process එක
ඔයාට නැවත නැවත ලියන්න අවශ්‍ය නැහැ. ඔයාට තනි ෆන්ක්ෂන් එකක් හදාගෙන ඒ ෆන්ක්ෂන් එක හෙඩර් ෆයිල් එකට දාලා ඒ නැවත නැවත පාවිච්චි වෙනවා නම් තමයි එහෙම හෙඩර් ෆයිල් එකට දාගන්න ඕනේ. හෙඩර් ෆයිල් එකට ඉන්ක්ලූඩ් කරලා ඒ ෆන්ක්ෂන් එක කෝල් කරන්න විතරයි. එතකොට මේ නම්බර්ස් දෙකක් එකතු කරනවා කියන ප්‍රොසෙස් එක එහෙම නැත්නම් ටාස්ක් එක මේ ෆන්ක්ෂන් එකෙන් කරනවා. ඔයාට ඒ ටාස්ක් එක එහෙම නැත්නම් ඒ ස්ටෙප් එක ඒ ප්‍රොසෙස් එක නැවත නැවත ලියන්න අවශ්‍ය නැහැ. ඉතින් මේක සරල ෆන්ක්ෂන් එකක් නම්බර්ස් දෙකක් එකතු කරනවා විතරයි. බට් අපි ඇප්ලිකේෂන් ලියද්දී මීට වඩා රියල් වර්ල්ඩ් ඇප්ලිකේෂන් එකකදී මීට වඩා සංකීර්ණ ලොජික් තියෙන ෆන්ක්ෂන් හදන්න සිද්ධ වෙනවා. ඉතින් ඒ වගේ දේවල් වලදී මේ ඒ ලොජික් එක නැවත නැවත ලියන්න ඕන වුණොත් ඒක ඇත්තටම කරදරයක්. ඉතින් ඒ වගේ අවස්ථාවලදී මේ විදිහට හෙඩර් ෆයිල් එකක් ඇතුලේ ඔයාගේ ලොජික් එක ලියා ගන්නවා. ලොජික් එක ලියාගෙන ඔයාගේ ප්‍රෝග්‍රෑම් එක ඇතුලේ මේ විදිහට ඉස්සෙල්ලාම හෙඩර් ෆයිල් එක ඉන්ක්ලූඩ් කරගෙන ඒක එහෙම නැත්නම් හෙඩර් ෆයිල් එකේ තියෙන ෆන්ක්ෂන් ටික ලෝඩ් කරගන්න පුළුවන්. මේ විදිහට හෙඩර් ෆයිල් එකේ #include ඔයාගේ හෙඩර් ෆයිල් එකේ නම ලියලා ඊට පස්සේ ඒ හෙඩර් ෆයිල් එක ඇතුලේ තියෙන ෆන්ක්ෂන් වලට කෝල් කරලා ඒ ප්‍රොසෙස් එක කරන්න පුළුවන්. ඒ ප්‍රොසෙස් එකට අවශ්‍ය කරන ස්ටෙප්ස් ටික නැවත නැවත ඔයා මේ ප්‍රෝග්‍රෑම් එක ඇතුලේ ලියන්න අවශ්‍ය නැහැ. දැන් ඔයගලන්ට තේරෙනවා ඇති හෙඩර් ෆයිල් එකේ තියෙන වාසිය මොකක්ද කියලා. ඊළඟට තියෙන දේ තමයි ඇයි හෙඩර් ෆයිල්ස් එහෙම නැත්නම් මේ හෙඩර් ෆයිල්ස් ඇප්ලිකේෂන් එක ලෝඩ් වෙන්න කලින් ප්‍රී ප්‍රොසෙසර්ස් යූස් කරගෙන ඉම්පෝර්ට් කරගන්න කියලා. ඉතින් මේ ඇප්ලිකේෂන් එක ගත්තාම මේ ඇප්ලිකේෂන් එකේ නම්බර්ස් මම මේ ටික දැනට අයින් කරගන්නම් අපිට අවශ්‍ය නැති නිසා. දැන් ආයේ මේ දේවල් රයිට්. දැන් තියෙන සරල ප්‍රෝග්‍රෑම් එකක් අපිට මෙතනදී find sum කියන ෆන්ක්ෂන් එක යූස් කරලා නම්බර්ස් වල එකතුව ගන්න එක තමයි දැන් කරන්නේ. මෙතනදී ඇප්ලිකේෂන් එක රන් කරද්දී මේ හෙඩර් ෆයිල්ස් ටික ලෝඩ් උනේ නැත්තම් මේ ඇප්ලිකේෂන් එක දන්නේ නැහැ find sum කියලා ෆන්ක්ෂන් එකක් තියෙනවා කියලා. මොකද ඒක තියෙන්නේ මේ හෙඩර් ෆයිල් එක ඇතුලේ. එහෙනම් ඇප්ලිකේෂන් එක රන් වෙන්න කලින් මේ හෙඩර් ෆයිල් එක අපේ ඇප්ලිකේෂන් එක ලෝඩ් කරගන්න ඕනේ. එහෙම නැති වුණොත් මේ ප්‍රෝග්‍රෑම් එක දන්නේ නැහැ, මේ ඇප්ලිකේෂන් එක දන්නේ නැහැ find sum කියන්නේ මොකක්ද කියලා. ඉතින් ඒ නිසා තමයි මේ #include වගේ ප්‍රී ප්‍රොසෙසර්ස් වලින් මේ හෙඩර් ෆයිල් එක ඔයා ලියපු ඇප්ලිකේෂන් එක එක්සිකියුට් වෙන්න කලින්, ප්‍රොසෙස් වෙන්න කලින් ඔයාගේ ප්‍රෝග්‍රෑම් එකට ලෝඩ් කරගන්නේ. එහෙම ලෝඩ් කරගත්තට පස්සේ මේ ෆන්ක්ෂන් එක දැන් ඔයාගේ ප්‍රෝග්‍රෑම් එක ඇතුළේ තියෙනවා. ඒ කියන්නේ දැන් දන්නවා find sum කියන්නේ මොකක්ද කියලා මේ ප්‍රෝග්‍රෑම් එකේ. අන්න ඒ නිසා තමයි ප්‍රී ප්‍රොසෙසර්ස් වලින් ඇප්ලිකේෂන් එක ප්‍රොසෙස් වෙන්න කලින්, ඔයා ලියපු ඇප්ලිකේෂන් එක ප්‍රොසෙස් වෙන්න කලින් හෙඩර් ෆයිල්ස් ටික ඔයාගේ ඇප්ලිකේෂන් එකට එහෙම නැත්නම් ප්‍රෝග්‍රෑම් එකට ලෝඩ් කරගන්නේ. දැන් මම හිතනවා ඔයාලට සරල අයිඩියා එකක් එන්නේ නැති කියලා. මොකක්ද ප්‍රී ප්‍රොසෙසර්ස් කියන්නේ සහ හෙඩර් ෆයිල්ස් කියන්නේ කියලා. right. දැන් අපි මේ විදියට මෙන්න මේ simple hello world එකට. මෙතන තියෙනවා #include stdio.h කියලා header file එකක්. ඇයි අපිට මේ header file එක මේ program එකේදී import කරගන්න, include කරගන්න සිද්ධ වෙලා තියෙන්නේ. main function එක ඇතුළට ගිහිල්ලා බැලුවොත් මේ function එක ඇතුළේ ඔයාලට පේනවා ඇති printf කියලා function එකක් තියෙනවා. මේ printf function එක අපි හදපු එකක් නෙමෙයි. මේක තියෙන්නේ stdio.h කියන header file එක ඇතුළේ. මේ printf function එකෙන් සරලව කරන්නේ terminal එකේ මෙහෙම නැත්නම් ඔයාලට පේනවා ඇති terminal එකේ text value print කරන්න අවශ්‍ය කරන instruction ටික ලියලා තියෙන්නේ printf function එක ඇතුළේ. අපිට මේ logic එක ලියන්න අවශ්‍යතාවයක් නැහැ. මේක මේගොල්ලෝ හදලා දීලා තියෙනවා terminal එකේ මොන හරි දෙයක් print කරගන්න ඕන වුණාම text value එකක් print කරගන්න ඕන වුණාම printf function එක use කරන්න කියලා. ඒ logic එක ඔයාට නැවත නැවත හදන්න අවශ්‍යතාවයක් නැහැ. ඉතින් ඔයාට යම් කිසි දෙයක් terminal එකේ print කරගන්න ඕනේ නම් ඔයාට කරන්න තියෙන්නේ stdio.h කියන header file එක include කරගන්න විතරයි. ඊට පස්සේ ඔයාට ඒ header file එක ඇතුළේ තියෙන printf function එක use කරලා ඔයාට අවශ්‍ය කරන දේ terminal එකේ print කරගන්න පුළුවන්. අන්න ඒ නිසා තමයි මෙතනදී stdio.h කියන header file එක අපි import කරගත්තේ. right. දැන් ඔයාට basic idea එකක් එන්න ඇති කියලා හිතනවා. preprocess කියන්නේ මොකද්ද? preprocess එකක් header file එකක් කියන්නේ මොකද්ද? අපි header file අවශ්‍ය වෙන්නේ ඇයි header file එකක් include කරගන්නේ ඇයි කියලා basic idea එකක් එන්න ඇති කියලා මම හිතනවා. right. අපි මෙච්චර වෙලා කතා කරේ මොකද්ද මේ
ප්‍රීප්‍රොසෙසර්ස් කියන්නේ ඒ වගේම හෙඩර් ෆයිල් එකක් මොකක්ද කියලා. ඊළඟට මේකෙන් පල්ලෙහාට ආවම ඔයාලට පේනවා ඇති මේන් ෆන්ක්ෂන් එක තමයි අපිට බලා ගන්න පුළුවන්කම තියෙන්නේ. මේන් ෆන්ක්ෂන් එකත් C ප්‍රෝග්‍රෑමින් වලදී විශේෂ තැනක් ගන්න ෆන්ක්ෂන් එකක්. මොකද මෙතනදී අපි කම්පයිලර් කියන එකක් පාවිච්චි කරනවා මේ ප්‍රෝග්‍රෑම් එක රන් කරද්දී. කම්පයිලර් කියන්නේ වෙනම දෙයක්. මෙතනදී අපි ප්‍රෝග්‍රෑම් එක ලියලා තියෙන්නේ අපිට තේරෙන භාෂාවෙන්. හැබැයි කම්පියුටර් එකට මේ භාෂාව තේරෙන්නේ නැහැ. කම්පියුටර් එක තේරෙන්නේ 1 and 0s විතරයි. එතකොට අපි ඇප්ලිකේෂන් එක රන් කරාම කම්පයිලර් එකෙන් සිද්ධ කරන්නේ මේ ඇප්ලිකේෂන් එක කම්පියුටර් එකට තේරෙන භාෂාවට එහෙම නැත්නම් 1 and 0s වලට කන්වර්ට් කරන එක. එහෙම කන්වර්ට් කරද්දී කම්පයිලර් එක දැනන් ඉන්න ඕනේ මම කොතනින්ද ඒක පටන් ගන්න කියලා. ඉතින් C ප්‍රෝග්‍රෑමින් වලදී නම් තව ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජස් වලදී මේන් ෆන්ක්ෂන් එක යූස් කරන අවස්ථාවක් තියෙනවා. බට් මෙතනදී අපි C ප්‍රෝග්‍රෑමින් ගැන කතා කරන්නේ. C ප්‍රෝග්‍රෑමින් වලදී මේන් ෆන්ක්ෂන් එක තමයි කම්පයිලර් එක පටන් ගන්න තැන. එහෙම නැත්නම් ඔයාගේ ප්‍රෝග්‍රෑම් එක 1 and 0s වලට කන්වර්ට් කරන්න පටන් ගන්නේ මෙන්න මේ මේන් ෆන්ක්ෂන් එකේ. මේක තමයි ස්ටාර්ටින් පොයින්ට් එක ඔයාගේ ඇප්ලිකේෂන් එකේ. රයිට්? එතකොට ඔයාගේ ප්‍රෝග්‍රෑම් එක රන් කරපු ගාම මේ කම්පයිලර් එක එහෙම නැත්නම් කම්පයිලර් එකෙන් මුලින්ම ඉස්සල්ලාම හෙඩර් ෆයිල් ටික ලෝඩ් කරගන්නවා. ඒ ටික 1 and 0s වලට කන්වර්ට් කරගන්නවා. ඊට පස්සේ ඔයාගේ ප්‍රෝග්‍රෑම් එක රන් වෙන්න පටන් ගන්නවා. ප්‍රෝග්‍රෑම් එක රන් වෙන්න පටන් ගන්නදී මුලින්ම කම්පයිල් කරන්න එහෙම නැත්නම් මුලින්ම 1 and 0s වලට කන්වර්ට් කරන්න පටන් ගන්නේ මේන් ෆන්ක්ෂන් එකේ ඉඳන්. මොකද මේක තමයි ස්ටාර්ටින් පොයින්ට් එක. රයිට්? රයිට්. ඊට පස්සේ මේක ඇතුලේ තියෙනවා printf කියලා ෆන්ක්ෂන් එකක්. මේ ෆන්ක්ෂන් එකත් 1 and 0s වලට කන්වර්ට් වෙනවා. ඒක කම්පියුටර් තේරුම් ගන්න පුළුවන් විදියට හැඩ ගහනවා. රයිට්. ඉතින් මේ ඔයාලා දන්නවා printf ෆන්ක්ෂන් එක කියන්නේ මොකක්ද කියලා. printf ෆන්ක්ෂන් එක කියලා කියන්නේ මොන හරි දෙයක් ටර්මිනල් එකේ print කරගන්න ඕන නම් එහෙම නැත්නම් මෙතන තියෙන ටර්මිනල් එකේ print කරගන්න ඕන නම් පාවිච්චි කරන C ප්‍රෝග්‍රෑමින් වලදී පාවිච්චි කරන ෆන්ක්ෂන් එක. රයිට්. ඊළඟට return 0 කියලා තියෙනවා. මොකක්ද මේ return 0 කියලා main ෆන්ක්ෂන් එක ඇතුලේ තියෙන දේ. මෙතනදී main ෆන්ක්ෂන් එක ඇතුලේ තියෙන return 0 එකත් විශේෂ තැනක් ගන්නවා C ප්‍රෝග්‍රෑමින් වලදී. ඒ කියන්නේ return 0 වුණොත් ඔපරේටින් සිස්ටම් එක එහෙම නැත්නම් ඔයාගේ Windows වෙන්න පුළුවන්, Mac එක පාවිච්චි කරන Mac OS එක වෙන්න පුළුවන්. මේ ප්‍රෝග්‍රෑම් එක කිසිම error එකක් නැතුව run වුණා කියලා හඳුනගන්නේ මෙන්න මේ main function එක ඇතුලේ තියෙන return 0 වලින්. return 0 run වුණා කියලා කියන්නේ මේ ප්‍රෝග්‍රෑම් එක successfully කිසිම error එකක් නැතුව run වුණා කියන එක. ඒ නිසා තමයි මේ විදිහට hello world කියලා print වෙලා තියෙන්නේ. උදාහරණයක් විදිහට මම මේක මෙන්න මේ semicolon එක උදාහරණයක් විදිහට මම මෙන්න මේ semicolon එක අයින් කරගන්නවා. දැන් මේ ප්‍රෝග්‍රෑම් එක run කරොත් අට බලා ගන්න පුළුවන්. දැන් මේක successfully run නැහැ. මෙතන error එකක් තියෙනවා. මොකද semicolon එකක් missing. එතකොට මේ return 0 operating system එකට ගියේ නැහැ. ඒ නිසා තමයි මේ විදිහට error එකක් එන්නේ. error code 1 කියලා මෙතනක් තියෙනවා. ඔයගලන්ට බලා ගන්න පුළුවන්. හැබැයි දැන් ආයෙ semicolon එක දැම්මට පස්සේ මේක run කරාම දැන් ඔයගලන්ට පුළුවන් output එකක් බලා ගන්න තියෙනවා. ඊට පස්සේ error එකක් බලා ගන්නත් නැහැ. මේ වගේම තියෙනවා process finished with exit code 0 ඒ කියන්නේ return 0. ඒ කියන්නේ program එක successfully run වුණා කියලා මෙතනදි කියනවා. ඒ කියන්නේ return 0 කියන එක ආවොත් එතනින් එහාට මේ program එක execute කරන්න අවශ්‍ය නැහැ. ඒ කියන්නේ මේ program එක ඔයාගේ සම්පූර්ණ program එකම successfully run කරලා ඉවරයි. හරිද? ඔන්නෝක තමයි return 0 කියලා කියන්නේ. right. මම හිතනවා දැන් ඔයගලන්ට basic idea එකක් එන්නේ නැති කියලා. මොකක්ද මේ C programming එක තියෙන structure එක ගැන අදහසක් එන්නේ නැති කියලා. ඉතින් නැවත සරලව කියාගෙන ගියොත් මුලින්ම තියෙනවා preprocess එකක් එක්ක header file එකක්. මෙතනදී #include කියන preprocess එක පාවිච්චි කරලා තිනවා. ඒ වගේම මේ program එක ගත්තොත් stdio.h කියන header file එක import කරගෙන තියෙනවා. ඒ කියන්නේ මෙන්න මේ program එක run වෙන්න කලින් stdio.h කියන header file එක ඔයාගේ program එකට load කරගන්නවා. ඊට පස්සේ මෙතනදී main function එකක් තියෙනවා. main function එක තමයි C program එක තියෙන starting point එක. ඒ කියන්නේ අයත් කිව්වොත් program එකක් අපි ලියන්නේ අපිට තේරෙන භාෂාවෙන්. හැබැයි computer එකට මේ භාෂාව තේරෙන්නේ නැහැ. computer එකට තේරෙන්න පුළුවන් 1 and 0 විතරයි. එහෙනම් program එකක් run කරනකොට මේක run වෙන computer එකේනේ. computer එක run වෙනවා නම් computer එක තේරුම් ගන්න පුළුවන් භාෂාවකට මේක convert කරලා දෙන්න ඕනේ. ඉතින් compile එකක්
කියන දෙයක් පාවිච්චි කරලා මේ අපිට තේරෙන භාෂාවෙන් ලියපු ප්‍රෝග්‍රෑම් එක 1 and 0s වලට කන්වර්ට් කරනවා කම්පියුටර් එකට තේරුම් ගන්න. ඉතින් එහෙම කන්වර්ට් කරද්දි මම කොතනින්ද පටන් ගන්න ඕනේ කියලා කම්පයිලර් එක දැනගෙන ඉන්න ඕනේ. ඉතින් ඒකදී C programming වලදී main කියන function එක තමයි starting point එක වෙන්නේ. ඒ කියන්නේ කම්පයිලර් එක මුලින්ම header files එක load කරගන්නවා. ඊට පස්සේ ඔයාගේ program එක run කරන්න යද්දී compile කරන්න යද්දී මුලින්ම compile කරන්නේ main function එක. main function එකේ තියෙන instruction අනුව තමයි ඉදිරියට යන්නේ. ඒ කියන්නේ මේක තමයි starting point එක. ඊට පස්සේ main function එක ඇතුළට යනවා. මේ program එකේ නම් තියෙන්නේ සරල printf function එකක් hello world කියලා print කරගන්න. ඉතින් මේ printf කියලා කියන්නේ ආයිත් කතා කරොත් terminal එකේ මොනවා හරි print කරගන්න ඕනම පාවිච්චි කරන function එකක්. ඊළඟට තියෙනවා return 0. return 0 කියලා කියන්නේ මේ program එක මෙතන return 0 කියලා කියන්නේ මේ main function එකේ ඇතුළේ තියෙන return 0 එක තමයි විශේෂ තැනක් වෙන්නේ. මේ return 0 වුණා කියලා කියන්නේ මේ program එක successfully run වුණා කියලා operating system එකට signal එකක් දෙනවා. මේ program එක run වෙලා ඉවරයි. දැන් මේකෙන් exit වෙන්න කියලා. නිසා තමයි මේ විදිහට exit code 0 කියලා මෙතන print වෙලා තියෙන්නේ. right? ඔනෝක තමයි C program එකේ තියෙන basic structure එක. අවශ්‍ය නම් මම මේ program එක කතා කරන්න. ඔයගලන්ට තව idea එකක් එන්න. මෙතනදී අපි stdio.h කියන header file එක include කරගෙන තියෙනවා. මොකද අපි මෙතනදී printf function එක පාවිච්චි කරලා තියෙන නිසා. ඊළඟට අපේ custom header file එක myhead.h කියන header file එක load කරගෙන තියෙනවා. ඒ ගැන ආයි මතක් කරගත්තොත් මේ header file එක තියෙන්නේ myhead.h කියන header file එකේ තියෙන්නේ simple function එකක්, advanced එකක් නෙමෙයි. find sum කියන function එකක්. ඒකට ඔයාලට values දෙකක් pass කරන්න පුළුවන්. values දෙක pass කරාට පස්සේ ඒ values දෙකේ එකතුව හොයලා දෙන එක තමයි මේ function එකේ කාර්යභාරය වෙන්නේ. ආයි main function එකට ගියාට පස්සේ මෙතනදී main.c කියන file එකට ගියාට පස්සේ header file වලට පස්සේ තියෙනවා main function එක. මම හිතනවා දැන් ඔයගලට මතක ඇති main function එක කියලා කියන්නේ C programming වලදී starting point එක. ඒ කියන්නේ අපිට තේරෙන භාෂාවෙන් මේ ලියලා තියෙන C program එක run කරද්දි computer තේරෙන භාෂාවකට හරවන්න ඕනේ. computer තේරෙන්නේ 1 and 0s විතරයි. එහෙනම් 1 and 0s වලට හරවද්දි මේ compile එක දැනගෙන තියෙන්න ඕනේ මම කොතනින්ද පටන් ගන්න මේ program එක 1 and 0s වලට හරවන්න කියලා. ඉතින් මුලින්ම header files එක load කරගන්නවා. ඊට පස්සේ මුලින්ම පටන් ගන්න තැන තමයි main function එක. main function එකෙන් තමයි compile එක start කරන්න ඔයාගේ program එක 1 and 0s වලට convert කරන්න. ඊට පස්සේ main function එකෙන් පටන් අරන් main function එක ඇතුලේ තියෙන instruction අනුව තමයි එයා ඉදිරියට යන්නේ compile කරන්න. එහෙම නැත්නම් ඔයාගේ command එක ඔයාගේ program එක 1 and 0s වලට convert කරන්න. right. අපිත් යමු main function එක ඇතුළට. මේ main function එක ඇතුලේ මුලින්ම අපිට කියලා තියෙනවා int number 1, number 2, result කියලා. කියන්නේ number 1, number 2, result කියන variable තුනක් මෙතනදී declare කරලා තියෙනවා. ඔයගලන්ට පේනවා ඇති. variable use කරන්නේ values assign කරන්න. මෙතනදී int variables තමයි use කරලා තියෙන්නේ. numbers store කරගන්න තමයි අපි මෙතනදී මේ variable තුනම declare කරලා තියෙන්නේ. ඊට පස්සේ මුලින්ම මම number 1 වලට 10 කියන variable එක 10 කියන value එක assign කරගෙන තියෙනවා. number 2 කියන variable එකට 20 කියන value එක store කරගෙන තියෙනවා. නැත්නම් assign කරගෙන තියෙනවා. ඉතින් දැන් number 1 කියලා කියන්නේ 10, number 2 කියලා කියන්නේ 20. ඊට පස්සේ මම find sum කියන function එකට call කරනවා. ඒ කියන්නේ අපි මේ header file එක ඇතුලේ හදාගත්ත අපේ custom find sum function එක. ඒකට අපි number 1 සහ number 2 කියන variable දෙකේ value දෙක එහෙම නැත්නම් number 10 සහ number 20 කියන value දෙක මේකට pass කරනවා. pass කරාට පස්සේ මේ function එක execute වෙනවා. function එක execute වෙලා number 10 සහ number 2 වල addition එක එහෙම නැත්නම් එකතු අරගන්නවා. ඉතින් ඒක 30යි. ඒ 30 මෙතනට pass වෙලා result කියන variable එකට store වෙනවා. ඊට පස්සේ printf function එක execute වෙනවා. printf function එකෙන් කරන්නේ මොන හරි value එකක් ඔයාලට terminal එක print කරගන්න ඕන නම් මේ printf function එක අපි පාවිච්චි කරනවා. ඉතින් අපි මෙතනදී පාවිච්චි කරන result කියන variable එකේ value එක එහෙම නැත්නම් number 1 සහ number 2 කියන variable දෙකේ එකතුව print කරගන්න තමයි අපි පාවිච්චි කරලා තියෙන්නේ. ඊට පස්සේ තියෙනවා return 0 කියලා. return 0 කියලා කියන්නේ මේ program එක මේ තියෙන program එක කිසිම අඩුවක් නැතුව කිසිම error එකක් නැතුව run වුණොත් මෙන්න මේ return 0 කියන එක operating system එකට අඳුර ගන්න පුළුවන්.
රිටර්න් 0 වුණා කියලා කියන්නේ මේ ප්‍රෝග්‍රෑම් එක කිසිම error එකක් නැතුව රන් වුණා කියන එක. ඉතින් මම ආයෙ එකපාරක් රන් කරලා පෙන්නන්නම්. ඔයාලට බලාගන්න පුළුවන් මේ විදිහට sum 30 කියලා output එක ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ අපේ ප්‍රෝග්‍රෑම් එක කිසිම error එකක් නැතුව run වෙලා තියෙනවා. right. මම හිතනවා දැන් ඔයගලන්ට C ප්‍රෝග්‍රෑම් එක basic structure ගැන යම් idea එකක් එන්නේ නැති කියලා. ඉතින් ඔයගලන්ට ප්‍රශ්න තියෙනවා නම් පල්ලෙහා අනිවාර්යයෙන්ම කමෙන්ට් කරන්න. මම ඒකට උත්තර දෙන්නම්. ඒත් එක්කම ඔයාලගේ යාළුවොත් ඒකට උත්තර දෙයි. ඉතින් මේ වීඩියෝ එක ඔයගලන්ට දෙයක් ඉගෙන ගන්න පුළුවන් වුණා නම් ඔයගලගේ යාළුවන්ට අනිවාර්යයෙන්ම share කරන්න. ඔයාලගේ යාළුවන්ටත් දෙයක් ඉගෙන ගන්න. ඉතින් එහෙනම් ඊළඟ වීඩියෝ එකකින් ඉක්මනටම හමු වෙන බලාපොරොත්තු වෙමින් අදට සමු ගන්නවා.